මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ ඌනනය කියන මාතෘකාව. ඌනනය. මොකක්ද ඌනනය කියන්නේ? ඇයි මේ මාතෘකාව අපි සාකච්ඡා කරන්නේ? අපි සෛල චක්‍රය ගැන කතා කරනවා. සෛල චක්‍රයේ ප්‍රධාන කොටස් දෙකක් කතා කරනවා. ඒ තමයි අන්තර් කලාව සහ අනූනනය. එතකොට අනූනනය වගේම විභාජන ක්‍රමයක් තමයි ඌනනය කියන්නේ. අන්තර් කලාව සහ ඌනනය කියලත් සෛල චක්‍රය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අන්තර් කලාව සිද්ධ වුණාට පස්සේ තමයි මේ ඌනනය වෙන්නේ. මොකක්ද ඌනනය කියන්නේ? ඌනනය අනූනනය වෙනස මොකක්ද? අනූනනය වෙන්නේ අලිංගික ප්‍රජනනය කරන ජීවීන් අතර. එතකොට එතෙන්දී වර්ණ දේහ සංඛ්‍යාව, සෛලයක වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වෙන්නේ. ඌනනය කියන්නේ ඌනනය සිද්ධ වෙන්නේ ලිංගික ප්‍රජනනය කරන ජීවීන් අතර. මේක තරමක් වෙනස් ආකාරයක සෛල විභාජනයක්. මෙතනදී ජීවීන්ගේ සෛලවල තියෙන වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් වෙනවා ඌනනයේදී. අනිත් එක ඊළඟට ඌනනයේදී දැන් සෛලයක වර්ණ දේහ සංඛ්‍යාව ඇත්තටම හරි අඩක් බවට තමයි අඩු වෙන්නේ. එහෙම සහ තව විපර්යාසයක් වෙනවා. අනිත් එක තමයි ඌනනයේදී වර්ණ දේහවල අර ප්‍රවේණික සංයුතිය එයාගේ තියෙන එක ජාන අන්න ඒ විදිහට ප්‍රවේණික සංයුතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ගොඩක් වෙලාවට. ඔන්න ඔය කියන වෙනස්කම් තමයි ඌනනය කියන විශේෂ සෛල විභාජන ක්‍රමේදී තියෙන්නේ. ඌනනය කියන්නේ මොකක්ද කියන එක මුලින් අර්ථ දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ලිංග ප්‍රජනනය කරන ජීවීන් සිදු කරන වෙනස් ආකාරයක සෛල විභාජනයක් තමයි ඌනනය කියන්නේ. ඌනනයේදී වෙන්නේ අනිවාර්යෙන් ද්විගුණ මාතෘ න්‍යෂ්ටියකින් ප්‍රවේණිකව සරසම නොවන එක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒක ගුණ දුහිතෘ න්‍යෂ්ටි 4ක් හදන එක. මෙතෙන්දි වෙන දේවල් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඌනනය කියන්නේ ඌනනය වෙන්නේ ද්විගුණ මාතෘ න්‍යෂ්ටිවල විතරමයි. අනිත් එක එතෙන්දි හැදෙන්නේ ප්‍රවේණිකව සරසම නොවන ඒක ගුණ දුහිතෘ න්‍යෂ්ටි 4ක් කියන එක මතක තියාගන්න ඕනේ. මේක සාමාන්‍ය පෙළදී හොඳට පැහැදිලිව කියා දීලා තමයි තියෙන්නේ මේ වෙද්දී. අනිවාර්යෙන් අවසානයේ හැදෙන්නේ දුහිතෘ න්‍යෂ්ටි 4ක්. ඉස්සරහටත් ඒක තේරෙයි. පැහැදිලි කරද්දී. ඌනනය අනුයාතව සිදුවන න්‍යෂ්ටි විභාජන දෙකක් සහිතයි. එකක් තමයි ඌනනය 1, අනිත් එක ඌනනය 2. වැදගත් පොයින්ට් එකක් තමයි ඌනනය 1 හා ඌනනය 2 අතර DNA ප්‍රතිවලිතයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි සෛල විභාජන ක්‍රමයක් පටන් ගන්න කලින් අන්තර් කලාවේදී DNA ප්‍රතිවලිතයක් වෙනවා. ඊට පස්සේ ආයේ කොයිම වෙලාවකවත් DNA ප්‍රතිවලිතයක් වෙන්නේ නැහැ. ඌනනය 1 කියන්නේ මොකද්ද? ඌනනය 1ේදී වර්ණ දේහ සංඛ්‍යාව අඩු වෙනවා. ඌනනය 2 කියන්නේ හරියට අනූනනයක්ම වගේ. මේ හැම ඌනනය 1, ඌනනය 2 උපකලා 4කින් යුක්තයි. ඒ තමයි ප්‍රාක් කලාව, යෝග කලාව, වියෝග කලාව, අන්ත කලාව. දැන් අනූනනයේදී එහෙම ඔය යෝග කලාවට කලින් පෙර යෝග කලාව කියලා තිබ්බා. ඔන්න ඒවත් වෙනස්කම්. අනූනනයේ ඌනනය මතක් කරගන්න. ඊළඟට ඌනනයට කලින් අන්තර් කලාවේ තියෙන එක් සෛලයක් S අවධියේදී S කලාවේදී DNA ප්‍රතිවලිතය වෙනවා. ඒ ඌනනය වෙන්න කලින්. ඌනනය හරි අනූනනය හරි මොකක් හරි සෛල විභාජනයක් වෙන්න කලින් තමයි DNA ප්‍රතිවලිතයක් වෙන්නේ. සෛල විභාජනය වෙන්න ගත්තට පස්සේ DNA ප්‍රතිවලිතයක් වෙන්න. එහෙම මතක තියාගන්න. හරි අපි ඊතර කොටස වෙන වීඩියෝ එකකින් බලමු.